අද දවසට නියමිත පළමු දේව ප්‍රකාශනය තුලින් මෙසේ කියවෙනවා. මිනිසුන්ට ගුරුවරයෙක් මෙන් කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් සවන් දෙන්න එතුමානෝ මාගේ කන් පහදා දී ඇත. මා එතුමන්ට විරුද්ධව කැරලි ගැසුවේවත් එතුමන්ට පිටුපා ගියේවත් නැත. මාගේ මුහුණ කෙල ගැසීම් වලින් හරවා නොගතිමි. මම වියවුල් නොවි නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. අද දවසට නියමිත දෙවන දේව ප්‍රකාශනය තුලින් ප්‍රකාශ කරන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් අපහා සමාන මිනිස් කෙනෙක් වූ බවයි. ජේසුස් වහන්සේ කුරුසියේ මරණය දක්වාම කීකරු වුණා. එම නිසා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන්වහන්සේට දුන් බව දෙවන දේව ප්‍රකාශනයෙන් පැහැදිලි කර දෙනවා. ඔවුහු ජෙරුසලමට ලංව ඔලීව කන්ද සමීපයේහි බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින් ඉදිරිපිට තිබෙන ගමට යන්න. ගිය කෙනෙහිම එහි බැඳ සිටින කොටලු දෙනක හා ඇය සමග කොටලු නාම්බකු ඔබට සම්බවනු ඇත. උන්ලිහා මා වෙතට ගෙනෙන්න. යම් කෙනෙකු යමක් කීවොත් සමිදානන් වහන්සේට උන්ගෙන් වැඩක් ඇතැයි කියන්න. එවිට ඔහු වහාම උන් එවනු ඇතැයි ඔවුන්ට වදාළසේක. මෙසේ වූයේ දිවැසිවරයා ලවා කියවන ලද මේ දෙය ඉටුවන පිණිසය. එනම් බලන්න ඔබේ රජ කොටලුවෙකු පිට එසේය කොටලු වස්සෙකු පිට නැගී යටහත් පහත් ලෙස ඔබ වෙත එන්නේ යයි සියොන් වැසියන්ට දන්වන්න. සමූහයාගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ උතුරු සලු මග ඇතුළෝය. තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය. පෙරටුව හා පසුව ගමන් කළ සමූහයෝ දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා සමිඳුන්ගේ නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේවා ඉතා උසස් තැන්හි හෝසන්නා කියා මුර ගැසූහ. උන්වහන්සේ ජෙරුසලමට පිවිසී කල මුළු නුවර වැසියෝ කැළඹී මේ කවරෙක් දැයි ඇසූහ. සමූහයෝද මෙතුමානු ගලීලයේ නාසරෙත් නුවර දිවැසිවර ජේසුස් වහන්සේයයි පිළිතුරු දුන්හ. අද දිනට නියමිත කියවීම් තුලින් අපිට ලබා දෙන පණිවිඩය නම් එදා ජනතාව ජේසුස් වහන්සේ වැරදි කියලා හංවඩු ගහනවා. නමුත් උන්වහන්සේ කිසිදු පාපයක් නොකරපු යහපත පමණක් කරපු තැනන් වහන්සේ කෙනෙක්. අපි මදක් සිතලා බලමු. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ ඇතුළාන්තයෙන්ම මම යහපත් පුද්ගලයෙකු වෙන එකයි. අනිත් පුද්ගලයන්ට මම වැරදි චෝදනා එල්ල කරනවට වඩා ජේසුස් වහන්සේ වගේ යහපත් පුද්ගලයෙක් වෙන්න මම අදිෂ්ඨාන කරගත යුතුයි. ඒ අනුව මටත් පුළුවන්කම ලැබෙනවා ජේසුස් වහන්සේගේ නාමය අග්‍ර නාමයක් කොට මුළු ලෝකයටම ප්‍රකාශ කරන්න.